හලෝ. ඉතින් හැමෝටම good morning. හැමෝටම සුබ දවසක් වේවා. ඒ වගේම මේ වීකෙන්ඩ් එකත් ඉතින් සතුටින් ගෙවන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකක් ගන්නම් කියලා හිතුවා. මොකද මේ අද අපි පාවිච්චි කරන්න යන්නේ අපි මෙහි ඉන්න අයට තියෙන නොමිලේ ගන්න පුළුවන් සර්විස් එකක්. හැබැයි මෙච්චර කාලයකට අපුවක් පාවිච්චි කරපු නැති එකක්. ඉතින් මේ ඒ ගැන තමයි අද පොඩ්ඩක් පෙන්නන්නම් කියලා හිතුවේ මේ අපේ පළවෙනි අත්දැකීම. ඉතින් මේ පහුගිය දවස්වල දැන් සමහරලාට අපිට මේ මොන හරි ඕඩර් කරලා හරි මොන හරි දෙයක් ලියුමක් වුණත් කමන්නේ. සමහරලාට රෙජිස්ටර් පෝස්ටිං වගේ එනකොට දැන් අපි ගෙදර හිටියේ නැත්තම් ඒක ආපහු පෝස්ට් ඔෆිස් එකට යනවනේ. ඩිලිවර් කරන්න අස්සම් කරන්න හැම හිටියේ නැත්තම් එතකොට මේ ඊට පස්සේ අපිට ඒක කලෙක්ට් කරන්න ඕන නම් අපි පෝස්ට් ඔෆිස් එකේ ඕපනින් අවර්ස් ඇතුළෙම ගිහිල්ලා ඒක කරගන්න ඕනේ. එතකොට සමහරලාට අමාරුයි. ඊට පස්සේ ඔස්ට්‍රේලියානු පෝස්ට් ඔෆිස් එකෙන් සර්විස් එකක් දීලා තියෙනවා. පාර්සල් ලොකර් එකක් ගන්න පුළුවන් අපිට. හැබැයි ඒක ෆ්‍රී. ඉතින් මම මේ ළඟදී එකකට මේ රෙජිස්ටර් වුණා. ඊට පස්සේ ඊයේ අපි දෙන්න එළියේ ඉන්න වෙලාවක මම ඕඩර් කර පොඩි පාර්සලයක් ඇවිල්ලා තිබුණා. ඩිලිවර් කරන්න ඇවිල්ලා යා මම මේ දැක්කා. කියන්නේ අපේ ඩෝබෙල් කැමරාවක් තියෙනවනේ. ඒකෙන් දැක්කා ඩිලිවර් කරන්න ආවා. ඇවිල්ලිවලා බෙල් කරලා කවුරුත් නැති නිසා එයා ගියා. ඊට පස්සේ මගේ මේ ෆෝන් එකේ තියෙනවා මේ ඔස්ට්‍රේලියානු පෝස්ට් ඇප් එක. ඒකට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා දැන් පාර්සල් ලොකර් එකේ පාර්සලේ තියෙනවා කියලා. ඉතින් අපි දැන් මේ ලෑස්ති ඒක ගිහිල්ලා අරගෙන එන්න. ඉතින් අපි හිතුවා මේ අලුත් අත්දැකීමට ඔයාලවත් එකතු කරගන්න කියලා. කොටගෙනවා ඒකේ ලොකර් එකේ මේ යොත්‍රක් තියනවා නැත්නම් නෑ මට මේ මගේ ඇප් එකේ මට මේ QR කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉස්සල්ලාම කරන්න ඉතින් මන් දන්නේ නැහැ. අපි ගිහිල්ලා මේක ස්කෑන් කරලා බලමු. එතකොට අපිට මොන ලොකර් එකේද තියෙන්නේ ඒකට දාන්න ඕනේ පින් එක හරි මොනවා හරි එකක් තියෙනවා නම් ඒක පෙන්නයි කියලා හිතනවා එතන ස්ක්‍රීන් එකේ. ගිහිල්ලා බලමු. මෙයාට දෙන්නම් ෆෝන් එක. එයාට වීඩියෝ කරන්න කියලා. අපි බලමු කොහොමද වැඩේ කරන්නේ කියලා. හරි එහෙනම්. යා. ඉස්සර ගියා. දැන් මොකක්ද වෙන්නේ කියලා? අපේ මේ පාර්සල් ලොකර් එකට මේ රෙජිස්ටර් වෙන වෙලාවට අපිට බලන්න පුළුවන් අපේ ළඟම තියෙන මේ පෝස්ට් ඔෆිස් එක මොකක්ද බලලා ඒකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. බැලලාකත් දැන් අපි කොහේ හරි වැඩ කරන පැත්තක් කියන්නකෝ. එහෙමනම් ඒ අපේ වැඩ කරන පැත්තේ මේ තියෙන පාර්සල් එකට උනත් රෙජිස්ටර් වෙන්න පුළුවන් මම හිතන්නේ. මොකද ඇඩ්‍රස් එක දාලා ඒ ළඟම තියෙන එක සිලෙක්ට් කරගන්න තියෙන්නේ. මේ පොඩි විනාඩි 5ක්වත් යන්නේ නැති පොඩි ප්‍රොසෙස් එකක්. මේ අපේ ඉතින් මේ මෙතන ඉඳන් කිලෝමීටර් 2ක් විතර එහා පැත්තේ පෝස්ට් ඔෆිස් එකක් තියෙනවා. ඒකේ තමයි මේ මම රෙජිස්ටර් වුණේ. මේකට කියන්නේ ඔෆිස් කියන පැත්තේ. ඔෆිස් කියලා කිව්වට ඒක මේ තියෙන සබබ් එකක්. දැන් අපි මේ කෙලිමද යන්නේ? කෙලිම මෙහෙම යන්නේ. නෑ අපි යන්නේ මේ පැත්තට. මේ අතන කොෆි ෂොප් එකේ දැන් වෙලාව කීයද? 9:56 නේ. මේ තාම ඇරලා හරියට පේන්නේ නැහැ. ඔලොල බාග. හරි. මේ 9:56 නේ වෙලාව. මේ ඒ කොෆි ෂොප් එක වහලා තියෙන්නේ. ඒ මිනිස්සු එළියට වෙලා ඉන්න පොලිමේ. කොෆි ගන්න. එතන මෙච්චර වෙලා ගිහලා මේ ආරින්නේ නේ? ඕනේ සාමාන්‍ය කොෆි ෂොප් එකක් අරින්න ඕනේ. ඔව් උදේ. අපිත් නේ නැගිටපු ගමන් මේ ඔව් අපස්ථාන ඒකක්වත් බිව්වේ නැහැ. දත් මෙන්දා ඒකම මගම දාගත්ත මේ යනවා. ඒක ඉක්මනට අරගත්තාම ලේසි. අද වෙදේ කත් එච්චර අරුණ නේ? වහිනවා කියලා තියනවා ඒ උනාට
වෙලාව පෙන්නන්නේ මෙතන. ඔය සාමාන්‍ය වේද එකක් වගේ තමයි. කොයි වෙලාවෙ චේන්ජ් වෙනවද කියලා කියන්න බෑ. ඒකයි ඒ ඔයානේ. මම නෙමෙයි ඔයා. ඔයා. මම ඇවිල්ලා නිකන් ගලක් වගේ. මෙතනකට යන්නේ නේ? මෙන්න අපේ shopping center එක. අපිට පැකනම් එකක් ළඟ ඒ වුණාට අපි මේකට තමයි මේ එන්නේ. ඉතින් මේ වගේ වැඩවලට මොකද පැකනම් පැත්ත මේට ඇඩි ටිකක් තද බදේනේ. මිනිස් වැඩිනේ නේ. මං හිතන්නේ පැකනම් වල වැඩි මෙතන ළඟයි කියලා. ළඟයි තමයි. ඔව්. මේට ඇඩි චූට්ටක් ඕනම වෙනස් ඇති. මීටර් 200ක් වැඩි ඇති අර පැත්ත. මේ මම වීඩියෝ කරනවා හරියද? තියෙනවා පෝස්ට් ඔෆිස් එක. මෙති It's coming up to 10 a.m. Eastern Standard Time, 9:30 in the centre, and it's 8 o'clock in the morning with you in මේ බලන්න මේ ගස්වල මල් පිපිලා ලස්සනයි. ඉතින් වාහන වැඩි සෙල්ස්ලා දුන්නානේ නේ? මෙතන අර ක්ලිනික් එකක් තියෙනවනේ. මෙඩිකල් සෙන්ටර් එකක්. says Optus failed on multiple fronts that hampered emergency service calls. 600 000 calls across South Australia, Western Northern Territory were affected. Led to the deaths of 3 people in මේ තියෙන්නේ Annika Wells has described the incident as මේ තියෙන්නේ we couldn't deliver your parcel, so we are taken it to officer parcel locker for collection කියලා තියෙනවා. මෙතන තියෙනවා මේ awaiting collection at officer parcel locker. ඊට පස්සේ මේ open parcel locker කියලා තියෙනවා. ඊට පස්සේ කෝඩ් එකක් එනවා. ඕනනම් මේ access code එකක් view කරන්න කියලා ගහන්න පුළුවන්. ඒක ස්කෑන් කරන්න බැරි නම් තමයි එතනින් යන්න තියෙන්නේ. අපි මේ ඉස්සෙල්ලා බලමු QR code එක ස්කෑන් කරලා කරන්න බැරි වුණොත් විතරක් අපි access code එකකින් යන්කෝ බලන්න එහෙනම්. ඉතින් මෙයාගේ වලට හැමදාම කැමරාමන් නෑ මොකොත් නෑ මං කිව්වා වැඩ වලට හැමදාම මම තමයි කැමරාමන් කියලා කොෆි එකකවත් හම්බෙන්නේ මන්දයි ඉතින් මේ කරන උදව් වලට කරන් දෙනවද මේ තියෙන්නේ අපේ එතන මේ බලන්න මේ ලස්සන ගස් දැන් තමයි කොළ එන්නේ. ඔයගේ දවස්වල මල් විතරයි තිබුණේ. අපේ කෝටියක් කරා යන්නේ එනියා ගම පාස්ලේලා යන්නේ. අතන ගියා. අයන් එන.
අපි යනවා දැන් කොෆි එකක් ගන්න මට. මොකද පගාව දීලා තමයි වැඩේ කරන්නේ. ඔව් එතන අර පාර්සල් ලොකේ එකේ මේ එයා පාර්සල් වගේ තාම දානවා. එයාට ඩිස්ටර්බ් කරන්න ඕනේ නැහැ නේ අපිට කෝපි එක අරන් යන්න වෙලා තියෙන නිසා. කෝපි එකක් විතරක් ඇද්ද? කොෆි අපිට දැනට. දැනට? දවසම ඉන්න දාන්න. මෙයා දැන් වේටින් ලිස්ට් එකේ ඉන්නවා. මෙන්න බලන්න තියෙන කෑම. කේක් තියෙනවා. අපේ රස වැඩි. මෙන්න මම ආසලට තියෙනවා. ෆෘට් සලාඩ්. ඔන්න කොෆි දෙක ගත්තා. වැඩේට වඩා වෙනම දේවල් එකතු වෙනවා දැන්. මේ බලන්නකො ලස්සන මල් වර්ගයක් තියෙනවා. මේ වගේ මෙහා පැත්තේ තියෙනවා. නේ? මල් වත්තක් වගේ. Okay. මේ ලංකාවේ ඇන්තෝරියම් කොහොම ඇන්තෝරියම් මල් මේ ලංකාවේ මේ තියෙන රෝස් මල් කේක පාට රෝස් මල් මේ තියෙන්නේ ඕකිඩ් නේද දෙන්නේ මේ ඇත්ත පැල මේ ඇත්ත මල් මට බීට් කන්න ඕනේ බීට් කොහොමද බීට් තියෙන්නේ ජනු මම කොෆි එක නැත්නම් නෙමෙයිනේ වත් බොල් බීට් වගේ එන බීට් නෙමෙයි ඕ බීට් සුද්ධ කරලා ඔක්කොම කරලා මේ තියෙන බීට් ටින් නැද්ද මෙතන නැති වට්ට කරා යන්ද අදවන්නත් මං වෙන යාද ඉදිරිපත් වුණා ඔව් ඒක දාන්න
මේක දාන්න මේ දෙකක් තියෙන්නේ. නෑ මේව ගන්න. ඕක ගන්න එපා. මේ ගන්න. පොඩි ඒ වගේ දාන්න. චුට්ට එබෙනවා බලලා එබෙන්න නැතුව දාන්න එකක්. තද ගතිය ඒව තියෙනවා නම් දාන්න. දාන්න බලන්න. තව ගත්තා. පොඩි එකක්. ඇති. බොජ් ටිකක් ඉරට විමුද? හා. පැකට් එක නම් මදි වෙයි. මම ලූස් ටිකක් ගන්නද? මොකද මේකට කියන්නේ? මේවට කියන්නේ? අපි අර අපේ කටකොට වෙනහෙක් ඉන්නවනේ එළිය තියලා තියන්නේ අපි. ඔව් ඒක මේසෙත් තියමුනේ. ඒකල අපි ඒකට ටෝපි දාලා තියෙනවා. එතකොට පොඩි කට්ටියට ඇවිල්ලා අරයි යන්නේ. ඒකල ඌ කෑ ගහනවා එතකොට. පොඩ්ඩක් බලන්න අපි ඒ දවස්වලට ඒක වෙනම කරමු ආයේ කට්ටියට පෙන්නන්න. නේ ෂොක් නේ. තනිකර හොල්මක්. ඒක මං හිතන්නේ මේ ඇමරිකන් අනේ මේක බලන්නකෝ. ෂොක් නෙවෙයි. ඒක මේ ඇමරිකන් දෙයක්. ඒ වුණාට මේ මෙහෙත් ඉතින් ඒක පොඩ්ඩක් සෙලිබ්‍රේට් කරන්න යාළුවා. මෙන්න අර මං කණ්ඩාසෙම මොනවද? ගොඩාක් තියෙනවා ජාති. අර මේ වර මම මොනවද කරගන්නේ? බොම්බ මොටයි. බොම්බ මොටයි නෙවෙයි. ගොඩකට මං කිව්වේ. One as well. But the dad say yes, one. Dad, one or two. This is a card-only checkout. Please scan your first item to continue. Beetroot body ko na agad. Lesen. ඔන්න ආප් වැඩේට තාම ගියේ නෑ. අන්තිමට මෙයාට බෝංචි බීට්‍රූට් ගන්න ඕන කිව්වා. දැන් ඒ දෙකත් අරගෙන මෙයාට ඕන කියලා හින්දා මමත් කෝපි එකක් ගත්තා. දැන් මෙයාගේ එක බීල් ඉවරයි. මගේ එක තාම බොනවා. මට ගොඩක් රස්ටෙන් බොන්න බෑ. දැන් මේක ඉවරලා තමයි ආව වැඩේ කරන්න යන්නේ. හැමදාම ඔක තමයි වෙන්නේ. අද හැබැයි හොඳට අවුව තියෙනවා දැන්ට නම්. මරු. ගොඩ දවසකින් අවුවේ ඉඳගෙන හිටියේ නේද? පහුගිය දවස් ටිකේ පොඩ්ඩක් එහෙම දිව්වා. ඒ නිසා මේ හරියට අවුවේවත් ඉන්න හම්බුන්නේ නැහැ වැඩි. හරි එහෙනම් මේක බීලා ආව වැඩේ කරන්න. හරි බලන්න දැන් අපි QR code එක ස්කෑන් කරලා මේක දෙන්නකෝ. ඒක තියමු දැනට. ස්කෑන් කරලා. හරි. ආයෙම ස්කෑන් කරපුවම මේක ඇරෙනවා නිකන් ඔටෝනේ. ඔව්. හොඳයි නේ? හරිම ලේසි. ලේසි පාසි. අපි මෙතනින් ෆොටෝ එකක් උදාගෙන. කොතනින්ද? මෙතනින් ෆොටෝ එකක් උදාගෙන ආවේ thumbnail එකට. හරි. ඒක ලේසි නේ. ඒක තමයි. ස්කෑන් කරපුවම ටින් ගාලා යනවා අරගෙන. ටිකක් ලොකු පාසල් උනක් දාන්න පුළුවන් මම හිතන්නේ දාන්නේ. ඒ කියන්නේ උන දෙය කියන්නකෝ. දැන් මම QR code එක ස්කෑන් කරන්න යතන. ස්කෑන් කරනකොට නිකම්ම ටින් ගාලා මේ දරන්නනේ. ඔව්. මරු ඒක. මේ ලොකු පාසල් උනක් දාන්න පුළුවන් මේක. ආ. ලොකු ඒවා තියෙනවා. ඒක සයිස් වල තියෙනවා. ඒ කියන්නේ මේ ලොකු එකක් වුණොත් පාසල් බොක්ස් එකට දාන්න පුළුවන්. හරි දැන් නවත්තන්න දැන් වීඩියෝ. නැහැද? මේ කෙනෙක් ලොකු එකක් ඇවිල්ලා. අපි මේ මොනවද ඔයාගේ අර මේවා ටිකක් කරලා. එළවලු ටික අන්තිමට එළවලු ටික දාලා යන් එළවලු ටික ගන්න.
හරිද? හරිනේ. ගහලා තියෙනවා මේ home mission to your only delivery address කියලා තියෙනවා. We have plenty of collection point to make collecting your parcel easier. හරිද? මේකේ හොඳක් තියෙන්නේ මේ පැය 24ම ඕන වෙලාවක ගන්න පුළුවන්. අනිත් එක දැන් තමයි අපි දැනගත්තේ මේ අර වලට පෙන්වනවා වගේ එක එක සයිස් වලින් තියෙනවා. එතකොට මේ පොඩි පාර්සලයක්ම වෙන්න ඕනේ නැහැ. අර ඔයා අපිට වීඩියෝ එකට අහුණාද දන්නේ නෑ මම පෙන්නව. පෙන්වනවා කට්ටියක් ගත්ත එන ලොකු බොක්ස් එකක්. ඉතින් මේ සමහරලාට දැන් ඉස්සර වගේ නෙවෙයි මේ සමහරලාට දැන් ලංකාවේ ඉන්න කට්ටිය දැකලා ඇති ඔය මේ ඇමරිකාවේ එහෙම ගොඩක් වෙනවා මේ පෝච් පයිරට්ලා කියලා ඉන්නවා මේ මිනිස්සුන්ගේ පාර්සල් හොරකම් කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැන් ගොඩක් වෙලාවට පාර්සල් එහෙම ඩිලිවර් කරන්නේ මේ ගෙදර මේ ඩෝර් ස්ටෙප් එකටනේ. ගෙදර ඉස්සරහින් තියලා යනවනේ ගොඩක් වෙලාවට මේ ප්‍රධාන දොර ගාව. එතකොට අරුන් ඇවිල්ලා හොරකම් කරනවා. දැන් ඒක මෙහෙටත් ටිකක් බෝ වෙලා තියෙන්නේ. මේ මම හිතන්නේ මේ කොවිඩ් වලින් පස්සේ මිනිස්සුන්ට පොඩ්ඩක් ජීවිතේ අමාරු වෙන්නේ. ඉතින් මිනිස්සු පොඩ්ඩක් හොරකම් කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් මෙහෙත් පොඩ්ඩක් ඒ වගේ වීගෙන එන්න. ඒ නිසා මේක හොඳ ඔප්ෂන් එකක්. මේක තමයි පළවෙනි පාඩම. මම රෙජිස්ටර් වෙලා ගොඩක් කල් ඕකට. හැබැයි අද තමයි ඉස්සල්ලාම ඔන්න පාවිච්චි කරේ. මේ මම බලාපොරොත්තු වෙන්නේ මෙච්චර ලොකු පෙට්ටියක් එයි කියලා. හරි එහෙනම් මේ දැන් ඉතින් ගෙදර ගිහිල්ලා ආතල් එකේ ඉන්නවා එහෙනම්. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. දැන් ඉතින් ගිහිල්ලා මේ වීඩියෝ එක හදලා ඔයාලට දාන්නත් එපා. මේ හරි එහෙනම් සුබ වීකෙන්ඩ් එකක් වේවා. බයි.